එකක් ගද්දී ඒ වුණාට අවුලන්නේ මේ ලයිට් තියෙනවා. එකක් විතර පේනවා. ඔව්. එහෙනම් ඔයාලා තිබෙන්න බලන්න. මේ කෝච්චි යන ගමන් ඉන්නේ පේනවා. මේ කෝච්චි යන ගමන් ඉන්න මුස්ලිම් වලට ආවට පස්සේ කෝච්චි යන්න පුළුවන්. කෝච්චි ඉන්නේ අපි. පින්නේ මෙහත් කෝච්චි ඉන්නේ මේ. කෝච්චි ඉඳගෙන යන ගමන් ඉන්නේ. අන්න කෝච්චි යද්දි පේනවා බිල්ඩින් තියෙනවා. කට සමගාමී තමයි මේකත් වැඩ අවසන් කරේ. ඔයාලට සුදුවක්‍ර යන්න ඕන නම් මේකෙම යන්න පුළුවන්. ඔව් මේ කෝච්චියෙන් යන්න පුළුවන්. මේ කෝච්චිය නැතිනම් සෝකල් වක්‍ර තවත් තමයි කෝච්චිය. උතර එකපාරම තැන් දෙකකට යන්න පුළුවන් 200ම. ඔසිට මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැත්ත ගාම මේ මොන විනාඩි 2-3ක් පයින් ආව ගාම මේ මුස්ලිම් එකට එන්න පුළුවන්. පාර පයින් ඉඳලා තියෙන්නේ. විනෝද දැන් අපි යන ගමන් ඉන්නේ මේකේ එක තියෙනවා shops වර්ග තියෙනවා. රෙස්ටුරන්ට් තියෙනවා, කන්න බොන්න ඩයිනින් ෆිල්ම් වලට ෆිල්ම් හෝල් එකක් තියෙනවානේ. තියෙනවා. ෆිල්ම් හෝල්ස්, හොටෙල්ස් ඔක්කොම තියෙනවා මේ හරිය මෙට්‍රෝ ස්ටේෂන් එක ළඟයි. ඔව් මොසිරිප් ඩවුන්ටවුන් කියලා කියන්නේ මේකට තමයි. මේක ඉතින් රැට තමයි පොඩ්ඩක් ඉතින් ලස්සන ඉතින්. දවල් තරම් මේක රස්නේ. මේක තමයි වෙන ඉස්සර මේක තිබ්බේ මේ මොකද ග්ලාස් නැතුව ඕපන් තිබ්බේ ඔක්කොම. දැන් මම හිතන්නේ ට්‍රස්ට් මේ සාද කොහෙද මේ ඔක්කොම කවර් කරලා තියෙන්නේ. මොකද AC තියෙනවා මේක ඇතුලේ. ඔව්නේ. ඔව්. අපි දැන් ට්‍රෑම්ප් එකේ ඇවිල්ලා බැස්සා. අපි බැස්සේ මෙතන මොන්ඩ්‍රීන් ඔරියන්ටල් හොටල් එක තියෙනවා ඉස්සරහා. එතන තමයි බැස්සේ. අපි බැලලා පොඩ්ඩක් ඉතින් ඉස්සරහට ඇවිල්ලා අයියා. වාහනයකුත් එනවා මේ පැත්තෙන්. මේ පැත්තකින් පොඩි පොඩි රෙස්ටුරන්ට් තමයි තියෙන්නේ. වාහනත් එනවා. පාර බලලා පයින්න ඕනේ. යනවා දැන් අපිට පයින්න. පේනවද මේක නිකන් වහලක් වගේ තියෙන නිකන් පොඩ්ඩක් සීතලයි. මේ වතුරක් තියෙනවා ෆවුන්ටන් වගේ. මේ උඩත් හදලා තියෙන නිකන් අරින්න වහන්න පුළුවන් විදියට. ගාමු සිස්ටම් එකක් මේ. මේ හැරි පොඩ්ඩක් එළියයි. හින්දා පැහැදිලි පේනවා හොඳට. පේනවා. අපි දැන් මේ වීඩියෝ කරන වෙලාවෙත් රෑ 7:00යි. මේ හැරි ඉතින් පොඩ්ඩක් ලයිට් තියෙනවා, බිල්ඩින් තියෙනවා, හොටෙල්ස් තියෙනවා. එහෙනම් පොඩ්ඩක් එළිය තියෙනවා. අපි ෆොටෝ එකක් ගත්තේ එක දවසක් අපි මෙතන මුල්ලේ ගත්තේ. මෙතන මුල්ලේ තමයි අපි මේ හොටෙල් ෆොටෝ එක ගත්තේ. අපි එක දවසක් මේ කලින් ඇවිල්ලා මෙතන ෆොටෝ ගත්තා. ෆොටෝ එකක් ගත්තා අපි. මෙතන පොඩි මෙතන ලස්සනයි පොඩක් කරන්නේ උඩ වහලයක් වගේ එක පොඩි තියෙනවා. ඔකේ. එතන යන්න පුළුවන් අනිත් පැත්තේ පාරට. අර පැත්තෙන් යන්න පුළුවන්. මේ පැත්තේ යනවා අර පැත්තේ යනවා. මේ දෙපැත්තෙම තියෙන්නේ ඔක්කොම රෙස්ටුරන්ට් තමයි තියෙන්නේ. මෙතන යන්න පුළුවන්. අපිට උන අර පැත්තෙන් යන්න පුළුවන්. අර පැත්තෙන් ගිහලා පාර නෑ. අයි පාරක් නේ. ඉතින් මෙහෙම ඉතින් ඇවිදගෙන යනවා ඉතින්. අපි ඉන්න කලින් පොඩ්ඩක් කාලා දැන් ලංකාවේ කඩයක් තියෙනවා කෝපි කඩේ කියලා. මුචිරිප් එක ළඟ විනාඩි දෙක තුනක් ගියාම යන්න පුළුවන්.
අපි ගිහිල්ලා ඒකට ගිහිල්ලා පොල් රොටියක් කාලා මේ රම්පේද? නෑ රම්පේ වගේ තමයි තේ දෙකක් බීලා සමෝස දෙකක් කාලා ආවේ උඹලකට දාපු එක්කගෙන යනවා. ඒව කන්න හොඳ නෑ නෑ ඒව කන්න හොඳ නෑ අම්මා සිගරට් ගන්න. ඒව කන්න හොඳ නෑ හොඳ නෑ සොයන්න එපා අපි ආයෙත් ආවේ මේක පැත්තකට මේ ඉතින් රැට ඉතින් මොන පැත්ත බැලුවද ඉතින් හොඳයි ඉතින් මේ පැත්තේ යා මෙතන අර ඉස්සර අපි ආපු හන්දිය තමයි තියෙන අතන මේ නවෝ සිනමා එක තියෙනවා අපි මේ පැත්තට ආවා යනවනේ මෙහෙට කොහොමද? මේ පැත්තට යා අපි ඉතින් පොඩ්ඩක් ඇවිදගෙන යන්න ඔන්න පාර දිගේ මොකක්ද තියෙනවා පාරෙන් උඩට ඉතින් ඇවිදලා යනවා ඔව් අපි පොඩ්ඩක් අතින් ඉස්සරහට ගිහිල්ලා යමු the plastic plastic නෑ අත්ත. ඇත්ත නෙමෙයි plastic Level 3, you come up here. It's very easy. Very easy. මම අර අපි කලින් කිව්වේ මේ අපි අර හොටල් එක ගාව ඉන්නේ කියලා මේ මොන්ට්‍රියල් ඔරියන්ටල් දෝහායි අපි ඉන්නේ තමයි අපි මේ උඩ ඉන්න හොටල් එක තමයි මේ හරියන ෂෝක් සීකල. අර පැත්තේ AC ගන්න උඩ තියෙන්නේ. ඔව් ඒ උඩ තියෙන අර තියෙන අර AC කවුළු මේ හිතින් එළියෙත් AC කරලා තියෙන්නේ කටාරවල වගේ AC කරලා තියෙන්නේ මෙහි කතාර වල තියෙන බිමි. මේ තියෙන්නේ උඩින් පිටි වල. ආරාධනා තියෙනවා. අරක තියෙනවා. වීඩියෝ කරන්න හදන්නේ. අපිට මේ පැත්තේ යන්න පුළුවන් අර පැත්තෙන් බැලුවොත් අර මෙට්‍රෝ ස්ටේෂන් එක තමයි තියෙන්නේ මුසිරි මෙට්‍රෝ ස්ටේෂන් එක. ඉතින් ළඟ ඇවිදන් ඉන්න තියෙන්නේ මේ විතර පාර පැනලා ගාම මෙතන ගන්න. අපි දැන් අපි පාර පැනනවා. අපි පාර පැනනවා. පැනනවා. පාර පැන. ඇවිදන් යනවා. එක එක කඩවල් තියෙනවා. ඉතින් මේ පැත්තේ මේක නම් මොමුදු කඩේ perfume අබ්දුල් රෂීද්. මෙතනින් යන්නේ නේද ඒක මෙට්‍රෝ එක? මේ ඉතින් ඔය එක එක පොඩි ලොකේෂන් තියෙනවා මේක එක හදපු ආර්ට්ස් වර්ක් ෆොටෝ ගන්න. ආර්ට් වර්ක් ඔය එක එක මනික හાર્ට් ටැග් වගේ අපි ඉස්සෙල්ලා ට්‍රෑම්ප් එකේදී හම්බුනේ ඒකක් තියෙනවා අතන ඒ පාරේ අපි තමයි ආවේ මේ ඉතින් මෙතන නම හරි කරවද? ඔව් මේ ස්ට්‍රීට් එක නේ මේ පාර තමයි මෙට්‍රෝ යන අපි ඉස්සෙල්ලා මෙට්‍රෝ පාර අර පාත් ඉඳන් තමයි මෙට්‍රෝ මෙහෙම යනවා මෙට්‍රෝ ලයින් එක අපි දැන් කොහෙද යන්නේ? අපි දැන් යමු ඉතින් කොහෙද මේ තියෙන ගහලා ට්‍රෑම් වේ කියලා. ට්‍රෑම්ප් එකේ මේ පැත්තෙන් ට්‍රෑම්ප් එක යන්නේ මෙතනින් යන්නේ. මේ යන්නේ මෙතනින් යන්නේ.
අපි ඉතින් පොඩි වීඩියෝ ටිකක් හදාගත්තා TikTok කරවම එහෙම දාන්න. ඊපස්සේ දැන් හදාගෙන අපි මෙට්‍රෝ ඉස්සෙ එකට යන්න ඉතින්. දැන් අපි වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ. යන්නේ. Thank you for watching. අපි ඉතින් වෙන දවසක ඉන්නම් වෙන වීඩියෝ එකක් අරගෙන අපි තව ෂෝට් වීඩියෝස් දානවා අපි. ඒවත් බලන්න අමතක කරන්න නැතුව. අපිව subscribe කරන්න. like කරන්න. කමෙන්ට් කරන්න, share ෂෙයා කරන්න. කරන්න. අපි වීඩියෝ බලන දෙකටම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එක දාන්න. අපි ඒවට පුළුවන් විදියට reply දාන්න. අපි මයික් එකක් ගන්න ඉන්නේ. පොඩි සද්දේ ඇහෙනවත් අඩුයි මයික් එකක් ගන්න ඕනේ. ඉතින් තාම පොඩක් ගානක් යනවා. ඉතින් එන බයි. පස්සේ හමු වෙනවා. bye. See you.